ලෝකයේ බලශක්ති සැපයීමට අතිශය තීරණාත්මක වන හෝමස් සමුද්‍ර සංද්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර වැඩපිළිවෙළට එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය එක්වීමට සූදානම් වන බව වාර්තා වේ. එමිරාත් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව අනාවරණය කර තිබේ. ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් විශාල ප්‍රතිශතයක් සිදු කෙරෙන මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෑතකාලීනව විවිධ අභියෝග මතුවිය. මෙම ජාත්‍යන්තර ප්‍රයත්නයට එක්වීම හරහා කලාපීය වෙළඳ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් මුහුදු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම අවම කිරීමටත් එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය බලාපොරොත්තු වේ. මෙම පියවර මගින් එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව විචාරකයෝ පවසති. කලාපීය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර නීති රීති ආරක්ෂා කිරීම වෙනුවෙන් තම රට කැපවී සිටින බවත් සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ බවත් එමිරාත් රාජ්‍ය උපදේශකවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත. කලාපීය සහ ගෝලීය වෙළඳාමේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික පියවර ලෝකාර්ථිකයේ ස්ථාවරත්වයටද ඍජුවම බලපානු ඇතැයි විශ්වාස කෙරේ.